And his name is John C. Take a lady again. Take a lady again. Hey, Max. Pa. කොහොමද යාළුවනේ අද ඔයගලන්ට මම ගෙනල්ලා තියෙන සුපිරි ඩේ ව්ලොග් එක. ඉතින් වැඩි කතා නැතුව අපි යන් කෙලින්ම වීඩියෝ එකට. ඉතින් යාළුවනේ උදේම නැගිටලා මූණ කට හොදගෙන ලෑස්තිත් වුණා. ඉතින් යාළුවනේ නාල ඉවර වෙලා ඕල්ඩ් ස්පයිස් චුට්ටකුත් ගාගත්තා. ඕම් බලන්න යාළුවනේ මගේ ආදරණීය පූසා ඇවිල්ලා ඉන්නවා. එයාගේ නම චූටි. ඊට පස්සේ යාළුවනේ මම මේ ලීවොන් කන්ඩිෂනර් චුට්ටක් ගාගත්ත කොණ්ඩේ. දැන් වෙලාව 12:55යි. ඉතින් යාළුවනේ කරන්න දෙයක් නැති හින්දාම මම මේ ෆැමිලි වීඩියෝ එක කරන් ගිහින් ඒක කපලා බොන්නම් කියලා තීරණය කරා. පොල් මේ කුරුම්බා වෙන්න ඕන වෙන්න තියෙන්නේ අයියේ. කුරුම්බා වෙන්න ඕන වෙන්න තියෙන්නේ අයියේ. කට්ට දිනනවා. පස්සේ යාළුවනේ මඩ මේකට මීටර උනා මේක මේ ඒ කියන්නේ පොල් ගෙඩියක් වෙන්න ඕන මෙන්න වගේ තිබ්බේ. පොල් හරි කුරුම්බා හරි මම ෂුවර් නෑ. ඒකින්ද ඒක හයි මේ නිකන් චුට්ටක් ඇරුවට තැඹිලි ගෙඩියක් වගේ එන්නේ. ඉතින් යාළුවනේ තැඹිලි ගෙඩිය බොන්නත් පටන් ගත්තා මම. මම ඒකත් බීලා ඉවරයි. කොණ්ඩ කපා ගන්න ඕන. කොණ්ඩ වැඩි වෙනවා. ඉස්කෝලේ යද්දි කට්ට ගන්න බෑ. මම ඉස්කෝලේ යන්න නැති හින්දා ගෙදර ඉඳන් කරන හින්දා ෆුල් ෆ්‍රී. අය මන් ඩයි කරන්නම් කියලා හිතන් ඉන්නේ. අපි කොළඹ ගියා ඩයි කරන්න හම්බුනේ. අම්මගේ ඩයි කරන් ආවා. ඊට පස්සේ යාළුවනේ මම පොඩි වෝක් එකකට යන්න කියලා තීරණය කරා. මැක්ස් මෙයා අද මාව හපන්න ගියා. නෑ උඩට නෙමෙයි යන්නේ. ඊයා මැක්ස් මොකද්ද මැක්ස්? ලැජ්ජ නැද්ද මම වීඩියෝ කරනවා. ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? ඒ සමාවෙන්න නේද? මම මේ ෂැඩෝ රැට පේන්නේ ඌරෙක් වගේ. පල්ලූරෙක් වගේ. මෙයාට අවුරුදු 7යි. මෙන්න මෙයාට අවුරුදු 2යි මං හිතන්නේ ඉතින්. So much green. මට යාළුවෙක් ඉන්නවා. එයා මෙවට කියන්නේ තේ ගස් නෙමෙයි. හරිද? දැන් බෝලයක් මේ මෙවට එහෙම ගියොත් එයා කියන්නේ තේ කැලේට ගියානේ. තේ කැලේට කියන්නේ මම දන්නවා ඒ යාළුවා මේ වීඩියෝ බලනවා කියලා. ඔයාට තමයි කියන්නේ. ඔයාට තමයි. තේ කැලේට ගියානේ. තේ කැලේට ගියානේ. මම ඔයගලන්ට පෙන්වන්නම් කියලා හිටියේ අපේ අලුත් ප්‍රොජෙක්ට් එකක්. හැබැයි මේ ප්‍රොජෙක්ට් එක අද වෙන්නේ නැති වෙයි. කියන්නේ මට අද ඔයගලන්ට මේ vlog එකේ පෙන්වන්න බැරි වෙයි. මොකද මම සද්ද වැඩි දාන්නත් ඕනේ මේක. හරිද?
ගණන් ගන්න එපා. කොහොම හරි මම මේ ප්‍රොජෙක්ට් එක ගැන ඔයගලන්ට වීඩියෝ එකක් දානවා. ඒ වෙලාවට බලමු නේද? මෙන්න මේ යාළුවනේ මේ වැවක් හරි ඇලක්වත් නෙමෙයි. මෙතනට වතුර එන්නෙත් නෑ. කොහෙන්වත් යන්නෙත් නෑ. මෙන්න මෙතන කට්ටියක් කාරපු වලවල් දෙකක් තියෙනවා. මෙන්න මේකයි මෙන්න මේ ඕගලන්ට පේන එකයි. අන්න අතන මෙතනින් චුට්ටක් වෙන් වෙලා අන්න අරහෙට දෙනවා. මම වෙන්න මෙතෙන්ට බොක්ස් එද්දි මම හැබැයි කවදාවත් මෙන්න මේ අන්න අර බල්ලා ඉන්න තැනින් මෙහාට ඇවිල්ලා නැහැ. ඉතින් ගිහිල්ලාම බලමු නේද? ටනල් එකක් තියෙනවා. මං හිතන්නේ මේ ගෙවල් ඇති. මට ෂුවර් නෑ හැබැයි. අනේ යාළුවනේ මෙතනින් ඉවරයි පාර. අර හෙට යන්න පුළුවන් ඉතින් මම යන්නේ. ලස්සනයි මේ පැත්තේ. next මම හිතුවා ඔය අනිත් පැත්ත ඇවිල්ලා ගියා කියලා. මාර සීන් එක කියන්නේ යාළුවනේ මම බ්ලොග් දෙකක් රෙකෝඩ් කරා. හරිද? බ්ලොග් දෙකක් රෙකෝඩ් කරලා ඒ දෙකම මම කැන්සල් කරා මේ වීඩියෝ එක ක්වොලිටි නැති හින්දා. ක්වොලිටි එකෙන් කියන්නේ මම මේ කරපු මේ දේවල් නෙමෙයි. මම කියන්නේ වීඩියෝ ක්වොලිටි එක කියන්නේ ඒක. මගේ අම්මගේ ෆෝන් එකේ ෆිල්ම් කරේ. මේ මගේ දැන් ළඟදී හම්බුණ iPhone XS එකක්. ඒකෙන් තමයි මම රෙකෝඩ් කරන්නේ. මේක charge වෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ අද තමයි charger එක ගෙනාවේ ඔරිජිනල් charger එකක් ගෙනල්ලා එහුවා. ඒතකොට හරි ගියා. ඉතින් අද තමයි තුන්වෙනි පාර vlog එක රෙකෝඩ් කරන්නේ. ඉතින් බලන්න මම කොච්චර මහන්සි වෙනවද ඔයගලන්ට වීඩියෝ ගේන්න. ඉතින් subscribe කරලා නැත්නම් please subscribe කරන්න අප්පා. මගේ dream එකක් තමයි ඔයගලන්ට දිගටම වීඩියෝ හදන්න. ඉතින් දිගටම වීඩියෝ හදන්න ඔයගලන්ගේ support එක හින්දා තමයි මම දිගටම වීඩියෝත් හදන්නේ. ඔය කට්ටිය දාන කමෙන්ට්ස් වලට වලට සතුටු හිතලා තමයි like එන ගණන් වලට තමයි මම තව වීඩියෝ දාන්නේ. ඒක තමයි මගේ මොටිවේෂන් එක. නැත්නම් මම මේව කරන්නෙත් නෑ. shadow Max shadow නං ආවා. Max Max උත් එනවා. Max Max එන්න යන් ඇති. එයා අපි යාළුවනේ කනගාටුයි කියන්නේ ඉතින් මං ගාව හරි ලස්සන බලපැටියෙක් හිටියා. එයාගේ නම බ්‍රූනෝ. මේ එයාට අපිව දාලා ගියා. එයා මැරුණා. කොහොමද දන්නේ මැරුණා? අපි ඒව හොයලා බැලුවේ නෑ. ඉතින් නිකම් බෝක්කු හදන ටනල් වගේ එක තියෙන්නේ. ඔව් බෝක්කු නේද ඒක කියන්නේ මම හිතන විදිහට. එන්නේ එකක් අපේ ගේ පිටිපස්සේ තිබ්බා. මම පන්ති ඉවර වෙලා එද්දි මේ එළියට ආව ආච්චි කිව්වා බලු පැටියා මැරලා නේද කියලා. මම කිව්වා මොන බලු පැටියද? කළු බලු පැටියා කියද්දි ඉතින් ඇයි දන්නේ යාළුවනේ මේ අපි කොල්ල හදද්දි කොළු බල්ල හදද්දි බලන්න මේම් බලන්න මේගොල්ලෝ මොකද්ද කියන්නේ?
මම ජීවිතයට දැකලා නෑ මේගොල්ලෝ මෙහෙ ඉන්නවා. මේ හරකටියද? අර හරකනේ. එළදෙන. හරකද එළදෙන මම දන්නේ. මම දැක්කමයි එකෙක් ඉන්නවා මෙහෙ. කැමරාවට මෙහෙම වෙන්නට යාළුවනේ පට්ට ආසනයි. යාගේ ඇඟ උඩ ඉන්නේ. Oh my god. අන්න අරේනවා අපේ වන්දිය. අපි අලුතෙන් ගෙන ආපු ට්‍රක් එක එනවා. දැට පේනවා බලන්න. යා ෂෝක් එකට ඉන්නවා. අවුරු තමයි. Hey Max. එපා. එපා Max. Max එපා. Max. ආන මෝඩ වැඩනේ කරන්නේ මෙයා. අන්න අරයා තමයි ලූන. සුදු බෝලේ. නැත්තම් ලූණු. නැත්තම් ලූණු ගෙඩිය. මේ මිස්ටර් බීස්ගේ වීඩියෝ එක බලලා දැන් කාලේ ඉවරයි. ඉතින් දැන් මං කන්න යන්නේ cookies and cream ice cream ටිකක්. 1 hour later. මාළු ටැංකිය කැඩුනා. කො? Oh no. sad. ඊට පස්සේ යාළුවනේ අපේ ගෙදරට අලුතෙන් ආපු හින්දා ටීවී එකත් හයි කරගත්තේ අද. ඉතින් යාළුවනේ මට සීතල වෙන්න පටන් ගත්තා හවසට. පුදුමයි මෙහෙට එහෙම වෙන්නේ. 30 minutes later. Cold. I'm cold. I'm cold. I'm freaking out. I'm tweaking for real. Damn, bro. Why is everything spinning? පොඩි එක්සර්සයිස් එකකුත් කරා ඩම්බල්ස් එකක් එක්ක මේක කිලෝ 5 ඩම්බෙල් එකක් අපේ අම්මා මට බනිනවා මේව කරද්දී ඉතින් අද විතරක් කරා ඉතින් චුට්ටක් අපේ මැක්ස් අපේ චූටිව බැන්නුවා මම තමයි බේරගත්තේ නේද චූටි නේද 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 අර ඉන්නේ මැක්ස් එකක් එඩිට් කරන් ඉන්නේ right මේ ඔයගොල්ලෝ බලන වීඩියෝ එකේම මේ දැන් බලන වීඩියෝ එකේම පළවෙනි කොටස තමයි මම එඩිට් කරන්නේ 1 hour later. And his name is John C. මෙතනින් වීඩියෝ එක ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් අමතක නොකර subscribe කරන්න like කරන්න. ඉතින් මගේ goal එක තමයි certified YouTuber කෙනෙක් වෙන්න. ඉතින් ඔයගොල්ලන්ගේ support එකෙන් මට එහෙම වෙන්න පුළුවන්. දිගටම මට වීඩියෝ දාන්නත් පුළුවන්. Thank you for watching. I'm Sena. Bye.